පින්වතුනි තථාගතයන්න් වහන්සේ අප ලෞතර බුදු පියාණන් වහන්සේ හිතට ස්වභාව දහම හේතුඵල දහමට ගලපලා දහම් කරුණු හතරක් පැහැදිලි කරනවා. අපි මේ දහම් කරුණු හතර තමයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඒ සිතට කියනවා චිත්තය කියලා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා චිත්ත තම්පි භවති. චිත්ත තම්පි භවති. අචිත්ත ධම්මං වෙනස් වෙති. ඒ කියන්නේ අචිත්තය කියේ ස්වභාව ධම. චිත්තය කියේ තමන්ගේ තියෙන හිත. ඒක තමයි අචිත්ත ධර්මයක් මේ පවතින වෙලාවේදී. ඒ කියන්නේ චිත්ත ධර්මයක් පවතින වෙලාවේ චිත්තේ සිතවිල්ලක් පවතින වෙලාවේ ස්වභාව ධම විසින්ම අචිත්තයකින් ඒක වෙනස් කරනවායි කියනවා. බලන්න ඒක වෙන්නේ නැද්ද කියලා. අපි හිතනවා වහින්න නැති වෙලාවකට වහිනවා. අපි වහින්නේ නැහැයි කියලා හිතන වෙලාවක නෙවෙයි. වහින වෙලාවට අපි හිතනවා පායන්න ඕනේ කියලා පායන්නේ නැහැ. ඒ වෙලාවටත් වහිනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒක පැහැදිලි කරනවා මෙහෙම. චිත්ත තම්පි භවති අචිත්ත තම්පි වෙනස් වෙති. දෙවෙනි එක තියෙනවා අචිත්ත තම්පි භවති චිත්ත තම්පි වෙනස් වෙති. අචිත්ත තම්පි භවති අචිත්තයක් පවතිනවා. අචිත්ත ක්‍රියාවලියක් පවතිනවා. හැබැයි හිතේ ක්‍රියාවලිය වෙනස් වෙනවා එතකොට. දැන් අපිට ඕන විදිහට කෙරෙන්නේ නැති නිසා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි එක පෙන්නනවා අචිත්ත තම්පි භවති අචිත්ත තම්පි වෙනස් වෙති. ඒ බලන්න චිත්තයක් නැති ස්වභාව ධම තුළ ධමයක් පවතිනවා. ඒක විපරිණාම වෙනවා වෙනස් වෙනවා. සැරින් සැරේ ඒක වෙනස් වෙනවා. ඒ අචිත්තත. අපිට ඊට පස්සේ ගලපලා පෙන්නනවා පින්වතුනි ලස්සනට අපූර්වට ගලපලා පෙන්නනවා අපේ හිත වලටත් ඒක. චිත්ත තම්පි පවති චිත්ත තම්පි වෙනස් වෙති. හිතේ ධර්මයක් පවතිනවා. ඒක හිතෙන් වෙනස් වෙනවයි කියලා. ඔවේ සියලුම දෙනාගේ හිත තුළ හිතේ ධර්මයේ පවතින එක නිතරම පවත්වන්න පුළුවන් නම් එයා නේද සසර දුකින් එතර වෙන කෙනා. එයාට පුළුවන් නේද මේ ස්වභාව ධමයේ න්‍යාය ධර්ම හේතුඵල ධමයට ගලපලා බලන්න සෑම දෙයක්. බලන්න සෑම ක්‍රියාවලියක්ම ස්වභාව ධමයේ නිර්මාණයක් කියලා දකින්න පුළුවන් නම් සෑම සිතුවිල්ලක්ම ස්වභාව ධමයේ නිර්මාණයක් කියලා දකින්න පුළුවන් නම් පින්වතුනි පුජ්‍යල සංඥාව එහෙම් පිටින්ම ඇතෑරෙනවා. භාග්‍යවතුන් වහන්සේ පුජ්‍යල සංඥා අතාරින්න තමයි මේ චිත්තයයි අචිත්තයයි දෙක අරගෙන ගල්පලා පෙන්වන්නේ. ස්වභාව ධමයේ න්‍යාය ධර්මයි ඔබ හිත තුල පවත්තන අනියත ධර්මයි දෙක. අනියත ධර්ම, නියත නැති ධර්ම. ස්වභාව ධමයේ තියෙන න්‍යාය ධර්ම. පින්වතුනි ස්වභාව ධර්මයේ තුල න්‍යාය ධර්ම 8ක් අපිට පැහැදිලි කරලා දේශනා කොට වදාළ තථාගතයන්න් වහන්සේ. ඔබ කොමොන විදිහකට හිතුවත් නින්දාව ඔබට උරුමයි නම් නින්දාව බාර ගන්න වෙනවා. ප්‍රශංසාව උරුමයි නම් ප්‍රශංසාව බාර ගන්න වෙනවා. පුජ්‍යලෙක විසින් නෙවෙයි ස්වභාව ධර්මයේ න්‍යාය ධර්මයක් හැටියට. න්‍යාය ධර්ම 8ක් ප්‍රශංසාව. ලාභේ නම් ඔබට ලාභය දරන්නම වෙනවා. කරන්න දෙයක් නැහැ. ඒක ස්වභාව ධර්මයේ න්‍යාය ධර්ම. අලාභේ නම් අලාභය දරන්නම වෙනවා. ඒක ස්වභාව ධර්මයේ න්‍යාය ධර්ම. දුක නම් දුක දරන්නම වෙනවා. ස්වභාව ධර්මයේ න්‍යාය ධර්මයක්. සැප නම් සැප දරන්නම වෙනවා. ස්වභාව ධර්මයේ න්‍යාය ධර්මයක්. යස නම් යස දරන්නම වෙනවා. ස්වභාව ධර්මයේ න්‍යාය ධර්මයක්. අයස නම් අයස දරන්න වෙනවා. ස්වභාව ධර්මයේ න්‍යාය ධර්මයක්. න්‍යාය ධර්ම 8ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඒක දරන්න වෙන්නේ මෙහෙම වුණොත් විතරයි. පින්වතුනි ඒක දරන්න සිද්ධ වෙන්නේ මේ කරුණු හතරේ දෙකක් නිවනට දෙකක් සසරට. ඒ තමයි මෙහෙම. චිත්ත තම්පි භවති චිත්ත තම්පි විනස්සති. මේ හිතේ ධර්මයක් තියෙනවා ඒක වෙනස් වෙනවායි කියලා දකින්න කෙනෙක් ඉන්නවා නම් එයාට සසර දුකින් එතර වෙන්න පුළුවන්.
හිතේ ස්වභාවය වෙනස් වෙනවායි කියලා දන්නවා. අචිත්ත තම්පි පවති අචිත්ත තම්පි වෙනස්සති කියලා දකිනවා නම් සසර දුකින් එතර වෙන්න පුළුවන්. මොකද හේතුව චිත්තයක් පවතින අචිත්තයකින් කරන ක්‍රියාවලියක් කියලා හඳුනා ගන්න නිසා. හිතක් නැති ස්වභාව ධර්මයේ න්‍යාය ධර්මයක් කියලා හඳුනා ගන්න නිසා. හැබැයි මෙන්න මේකෙන් ඔබට සසර දුකින් එතර වෙන්න අපහසුයි. මොකද මේක සසර යන ගමනට තියෙන දෙකක්. ඒ තමයි අචිත්ත තම්පි භවති චිත්ත තම්පි විනසති. සිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බැයි නම් ඔබට ඔබ සසරත් එක්ක ගැටෙනවා. මොකද හේතුව ඔබ හිතන දේ වෙන්නේ නැහනේ. වෙන දේනේ ඔබට හිතා ගන්න බැරි වෙන්නේ. ඒ නිසා. හැබැයි ඒකම පැහැදිලි කරනවා චිත්ත තම්පි පවති අචිත්ත තම්පි විනසති. ඔබ හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ වගේම වෙන දේ හිතා ගන්නත් බෑ. ඔබ හිතන දේ වෙන්නේ නැති නිසා. ඒක දෙපැත්තක්. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ. වෙන දේ හිතා ගන්නත් බෑ. හිතන දේ වෙන්නේ නැති නිසා. පින්වතුනි. ඒකෙන් සසර නිමා කරන්න බෑ. සසර නිමා කරන්න නම් ඔබ චිත්ත තම්පි පවති. චිත්ත තම්පි විනාශ. මේ හිතේ ධර්මයක් පවතිනවා. ඒ හිතේ ධර්මයේ වෙනස් වෙනවායි කියලා දැනගත්තොත් මොකක් න්‍යාය මතද? ස්වභාව ධර්මයේ න්‍යාය ධර්මයක් මත මේ අපි හිතන විදිහට බුදු වෙන්න අපි හිතුවට බුදු වෙන්න බෑ. අපි හිතුවට නිවන් දකින්න බෑ පින්වතුනි. ස්වභාව ධර්මයේ න්‍යාය ධර්මයක්. සිද්ධාර්ථ කුමාරයාට එහෙනම් දීපංකර පාද මූලයේදීම අරිහත් වෙන්න තිබ්බනේ. බුදු වෙන්නත් තිබ්බනේ. එහෙම බුදු වෙන්න බැරි හේතුවක් තියෙනවා. ස්වභාව ධම විසින් එයා නිර්මාණය කරන කෙනෙක්. ස්වභාව ධමේ න්‍යාය ධර්මයක් බුදු කෙනෙක් කියන්නේ. ඒක නිසා නිසි කල එළඹෙන තුරු ඉන්න වෙනවා. පින්වතුනි. ඒකට තමයි පැහැදිලි කරන්නේ. එහෙනම් නිසි කාලය එළඹෙන තුරු ඉන්න නම් ඔබට පුරුදු කරන්න වෙන්නේ ස්වභාව ධමේ න්‍යාය ධර්ම පමණයි. ඒ කියන්නේ මොකද්ද? චිත්ත තම්පි පවති චිත්ත තම්පි විනස්සති අචිත්ත තම්පි පවති අචිත්ත තම්පි විනස්සති. ස්වභාව ධමයේ ධර්මයක් පවතිනවා. ඒ ස්වභාව ධමයේ ධර්මය න්‍යාය ධර්ම හේතුඵල ධමමින් ගලපන්න තමන්ගේ හිතට. එහෙනම් පුජ්‍යලයක් වෙනස් කරනවා කියලා දකින්න නැතුව නාම රූප දෙක නිරෝධ කළා. නිරෝධ වෙනවා ඔබ මේ සෑම සිතුවිල්ලක්ම සෑම ක්‍රියාදාමයක්ම ස්වභාව ධමයේ න්‍යාය ධර්ම සහ ස්වභාව ධමයේ ක්‍රියාදාම කියලා දෙක දකින්න පුළුවන් නම් යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් පුජ්‍යලයක් විසින් නෙවෙයි ඒක ස්වභාව ධමයේ ක්‍රියාවලියක්. එතකොට සිතවිල්ලක් උපදිනවා නම් ඒ සිතවිල්ල පුජ්‍යලයේ දීපු එකක් නෙවෙයි පින්වතුනි ස්වභාව ධමයේ න්‍යාය ධර්මයක්. කවුරුවත් නිඳා කළා කියලා හිතන්න එපා. නින්දාව ස්වභාව ධම තුළින් හටගත්තු න්‍යාය ධර්මයක් හැටියට දකින්න. පුජ්‍යල සංඥාව අතාරින්න. අන්න එතකොට ඔයගලන්ට නිවන් දකින්න පුළුවන් වෙනවා. මේ දහම් කරුණත් ඔබ සියලු දෙනාට නිර්වාණය පිණිස හේතු වේවි. සියලු දෙනා මේ ධර්මයේ ශ්‍රවණය කළා. සියලු දෙනා අවබෝධ කරගන්න. මොකද අපිට සුළු කාල සීමාවයි තියෙන්නේ. දුර්ලභ මනුස්සාත්මයයි ලැබලා තියෙන්නේ. සියලු දෙනාට සසර දුකින් එතර වෙන්න පුළුවන්.